Hello everyone. So today you are going to get an idea about the paper structure of A-level General English paper. ඉතින් මගේ ආදරණීය දුවේ පුතේ අද මේ වීඩියෝ එකෙන් ඔයාලා A-level General English එහෙම නැත්නම් සාමාන්‍ය ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය සකස් වෙලා තියෙන්නේ කොහොමද කියලා අවබෝධයක් ලබා ගන්නවා. සාමාන්‍ය පෙළට වඩා අමාරු පේපර් එකක්. නමුත් ඒ සකස්ම ගැන අවබෝධයක් ගත්තට පස්සේ ඔයාලට තේරෙයි මේ පේපර් එකත් පාස් වෙන්න හරිම ලේසි කියලා. එහෙනම් අපි බලමු A level paper එකේ හැදිලා තියෙන්නේ කොහොමද කියලා. So let's get started. So my lovely children, you all know for A level English paper you have two papers, paper 1 and paper 2. පළවෙනි ප්‍රශ්න පත්‍රය ගත්තාම ඒක පැයක ප්‍රශ්න පත්‍රයක්. ඔයාලා දන්නවා කොටස් දෙකකින් යුක්තයි A සහ B. මේ A සහ B යන කොටස් දෙකේම ඔයාලට ප්‍රශ්න 8කට පිළිතුරු සපයන්න සිද්ධ වෙනවා. එහිදී පළවෙනි ප්‍රශ්න පත්‍රයට ඔයාලා ලකුණු 60ක ප්‍රමාණයක් ලබා ගන්නවා. දෙවෙනි ප්‍රශ්න පත්‍රයට ගත්තාම ඔයාලා දන්නවා දුවේ පුතේ මේක පැය 3ක පේපර් එකක්. පැය 3ක පේපර් එකේ ඔයාලට කොටස් 3ක් හම්බ වෙනවා part A, B and C. මෙහිදී ඔයාලට ප්‍රශ්න 13කට පිළිතුරු සපයන්න සිද්ධ වෙනවා. මේ ප්‍රශ්න 13න් ඔයාලට ලකුණු 140ක ප්‍රමාණයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ලකුණු 60යි, දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ලකුණු 140යි. ඔයාලට 200ක මුළු ලකුණු සංඛ්‍යාවක් ගන්න පුළුවන්. අවසාන පාස් මාක් එක හදනකොට ඔයාලට මේ 200 දෙකට බෙදලා තමයි ඔයාලගේ ලකුණ හිමි වෙන්නේ. මම හිතනවා තේරෙන්නේ නැති කියලා. Now we'll focus on each paper 1 and paper 2, and we'll see what are the questions you get for each part in both the papers. ඉතින් ආදරණීය දුවේ පුතේ ඔයාලට දැන් අවබෝධයක් තියෙනවා කොහොමද මේ ප්‍රශ්න පත්‍රය සකස් වෙලා තියෙන්නේ කියලා. අපි තව දුරටත් සවිස්තරාත්මකව බලමු කොහොමද මේ එකින් එක ප්‍රශ්න ගොඩ නැගිලා තියෙන්නේ කියලා. So now already you all know we have two papers, paper 1 and paper 2. In paper 1 we have 8 questions and we can score 60 marks. ඉතින් දරුවනේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ මම ඔයාලට කලින් කිව්වා වගේ අපිට කොටස් දෙකක් තියෙනවා part A and part B. Part A we have 5 questions. ඒ කොටසෙන් අපිට ප්‍රශ්න 5ක් තියෙනවා. In part A, they are focusing on grammar and vocabulary. මේ ඒ කොටසින් ව්‍යාකරණ සහ වාග්මාලාව කියන කාරණේ තමයි ඔයාලගෙන් පරීක්ෂා කරන්නේ. එතනදී මේ ඒ කොටසට අපිට ලකුණු 35ක් හම්බ වෙනවා. එහෙනම් මේ ඒ කොටසේ අපිට තියෙන ප්‍රශ්න 5 ගැන අපි පොඩ්ඩක් අවධානය යොමු කරමු. පළවෙනි ප්‍රශ්නේ අපිට prepositions වලින්, දෙවෙනි ප්‍රශ්නේ correct form of verb. Third question, you have to choose the most suitable word. And fourth question, you have to find the correct meaning of the given words. And the fifth question is mainly focusing on suffixes. ඔයාලා දන්නවා affixes ගත්තාම මේක ලොකු පාඩමක් word classes එක. ඒකට තමයි මේ පස්වෙනි ප්‍රශ්නේ සම්බන්ධ කරලා තියෙන්නේ. එහෙනම් ඔයාලා දැන් හොඳ අවබෝධයක් තියෙනවා මේ part A එක ගැන. එතනදී ලකුණු 35. When it comes to part B, there you have 3 questions and it is focusing on reading and writing skills. ඔයාලගේ ලිවීමේ සහ කියවීමේ හැකියාවන් වලට තමයි මෙන්න මේ part B එක focus කරලා තියෙන්නේ. In there you can get 25 marks. So, question number 6 and 7, they are mainly focusing on reading, and for the 8th question you have to write one paragraph. ඔයාලට මතක නම් all level වල test 8 එක වගේම තමයි මේ A level වල 8 වෙනි ප්‍රශ්නෙත් ඔයාලට එක ඡේදයක් තමයි ලියන්න තියෙන්නේ. එහෙනම් දුවේ පුතේ මම හිතනවා ඔයාලට මේ පළවෙනි පේපර් එකෙන් මේ ප්‍රශ්න 8ට පිළිතුරු ලියලා ඔයාලට ලේසියෙන්ම ලකුණු 60ක් ගන්න පුළුවන් කියලා. එහෙනම් අපි බලමු දෙවෙනි කොටස දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ කොයි ආකාරයෙන්ද සැකසීලා තියෙන්නේ කියලා. So my lovely children, you all know in paper 2 we have 13 questions to answer and altogether we can get 140 marks. ඉතින් දරුවනේ අපි දැන් දන්නවා අපේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පැය 3ක කාලයකදී අපිට
ප්‍රශ්න 13කට උත්තර ලියන්න තියෙනවා සහ ලකුණු අපිට 140ක ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. And in this paper we have 3 parts A, B and C. In part A we have 5 questions and here they are focusing on your reading skills and we can get 50 marks. ඉතින් දරුවනේ part A කොටසදී අපිට ප්‍රශ්න 5ක් තියෙනවා. ඔයාලගේ කියවීමේ දක්ෂතාව මැන බලනවා සහ මෙහිදී අපිට ලකුණු 50ක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් ඔයාලා දන්නවා එකේ ඉඳලා 5 වෙනි ප්‍රශ්නය දක්වාම තියෙන්නේ ඔයාලට කියවලා පිළිතුරු සපයන්න සහ මෙහිදී සමාන පද විරුද්ධ පද පිළිබඳව ඔයාලගෙන් ප්‍රශ්න අහලා තියෙනවා. And when it come to part B, you have 3 questions in this section and it is focusing on dialogue writings. Here also you can get 25 marks. B කොටසදී දරුවනේ ඔයාලට දෙබස් තමයි ලියන්න තියෙන්නේ. එහිදී ලකුණු 25ක් ගන්න පුළුවන්. එතකොට 6-7 ප්‍රශ්න ගත්තාම they have given the dialogues and you all have to fill the gaps by writing your own dialogue. And for the 8th question you have to create your own dialogue. ඔයාලගේම dialogue එකක් ලියන්නයි තියෙන්නේ 8 වෙනි ප්‍රශ්නෙට. When it come to the part C, you have to answer 5 questions and you can get 65 marks. මේ paper එකේ වැඩිම ලකුණු හම්බ වෙන්නේ මේ part C එකට ලකුණු 65ක්. එහිදී ඔයාලගේ ලිවීමේ හැකියාව writing skills තමයි මම බලන්නේ. මේ කොටස දිහා හොඳට අවධානය යොමු කරන්න. 9 වෙනි ප්‍රශ්නේදී ඔයාලට කරන්න තියෙන්නේ you have to create meaningful sentences. And 10th question 10 වෙනි ප්‍රශ්නේ තමයි දරුවනේ මෙන්න මේ ඔයාලගේ ප්‍රස්තාර graph ටිකේ ඉන්නේ මේ ප්‍රශ්නෙට සහ 11 12 ප්‍රශ්න ගත්තාම සුපුරුදු පරිදි letters නැත්නම් ලියුම් මේවා අපි දන්නවා formal informal රාජකාරී සහ පෞද්ගලික ලිපියෙන්වත් පුළුවන්. අවසාන ප්‍රශ්නේ ගත්තාම තමයි අපේ රචනාව නැත්නම් essay එක ඔයාලට ලියන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඔයාලට දැන් තේරෙන්න ඕනේ මේ 5 වෙනි සමාවන්න මේ C කොටසට ඔයාලා ටිකක් වැඩිපුර අවධානය දෙන්න ඕනේ. මොකද එතන ලකුණු ප්‍රමාණය වැඩි ලකුණු 65ක් සහ ඔයාලගේ ලිවීමේ දක්ෂතාවය තමයි මම බලන්නේ. එහෙනම් ඔයාලට දැන් තේරෙන්න ඕනේ මේ පේපර් එක හරිම ලේසියි. ඔයාලා හරි විදියට මේ කෙටි කාලයේදී වැඩ කරනවා නම් එහෙනම් අපේ මේ වීඩියෝ සීරීස් එකත් එක්ක එකතු වෙලා ඉන්න අපි බලමු ලේසියෙන් මේ A level paper එකට හොඳ ලකුණක් ලබා ගන්නේ කොහොමද කියලා.